ආයිබෝවන් නරඹන හැමෝටම අද අපි මේ විවරණයෙන් කතා කරන්න යන්නේ හිතාගන්නවත් බැරි තරම් මහා බල සම්පන්න ආධ්‍යාත්මික සංකල්පයක් ගැනයි. නිකමට හිතලා බලන්න එක්තරා විශේෂ පින්කමක් කරලා කල්ප 91ක් වඩේ අතිශය දීර්ඝ කාලයක් කිසිම දුගතියක වැටෙන්නේ නැතිව ඉන්න කාගහරි පුළුවන් වුණා කිව්වොත් ඇතර මේක පුදුම සහගතයි නේද? ඉතින් අද අපි නාගිත තේරාපදානයේ ඇසුරින් කටින චීවර පූජාවක තියෙන ඒ සැබෑ නුසෙලෙන ශක්තිය ගැන ගැඹුරින් හොයා බලමු. කල්ප 91ක් මේ අංකය ඇහුවාම අපිට දැනෙන්නේ මොකද්ද? බෞද්ධ සාහිත්‍යයට අනුව කල්පයක් කියන්නේ සාමාන්‍ය මනුස්ස මනසකට ග්‍රහණය කරගන්නත් අමාරු තරමේ අතිශය දීර්ඝ කාලයක්. ඉතින් මේ ඓතිහාසික කතාපුවත පටන් ගන්නේ එක්තරා පුද්ගලයෙක් තමන් කරපු එකම එක සුවිශේෂී කුසලයක් නිසා කල්ප 91ක් පුරාවට අඛණ්ඩව දිව්‍ය ලෝකවල සහ මනුෂ්‍ය ලෝකවල විතරක්ම ඉපදුණු විශ්මයජනක සිදුවීමක් අපිට මතක් කරමිනුයි. පළමුණ කොටස අනවතත්ත විලාසල් රෙස්වීම. මේ අසිරිමත් කතාව වාර්තා වෙන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේදී. හරිම සුන්දර, නිස්කලංක අනවතත්ත විල ළඟ මහරහතන් වහන්සේලා 500 නමක් රැස් වෙලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ අතරින් පෙර බුදුවරුන් උදෙසා විශේෂ පින්කමක් කළ කෙනෙක් සිටිනවාද කියලා. ඇත්තටම මිරි ප්‍රශ්නය තමයි මුළු කතාවේම හැරෝම් ලක්ෂ්‍ය වෙන්නේ. මේ වෙලාවේදී තමයි නාගිත මහරහතන් වහන්සේ මහා සංඝරත්නය මැදින් ඉදිරියට ඇවිත් තමන්ගේ අතීත ආත්ම භවයක සිදුවුණු අපූර්ව කතාවක් විස්තර කරන්න පටන් ගන්නේ. දෙවන කොටස විපස්සී බුදුරජාණන් වහන්සේට කළ පූජාව. නාගිත තෙරුන් වහන්සේ මේ අතීත කාලයේ බන්දුමති කියන නගරයේ සාමාන්‍ය ධනවත් පුද්ගලයෙක් විදිහටයි ජීවත් වුනේ. අපි පොඩ්ඩක් මේ කාල රේඛාව දිහා බැලුවොත් මේ ආධ්‍යාත්මික ගමන ආරම්භ වෙන්නේ මීට කල්ප 91කට කලින්. එතෙන් හිඳලා කල්ප 30ක්ම කිසිම අපායක හෝ දුගතියක නොවැටි සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙලා අවසානයේදී මේ වර්තමාන ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් වූ රහත් භාවය දක්වා මේ ගමන විහිදෙනවා. මේක නිකන් කතාවක් නෙවෙයි, අපි කරන එක ක්‍රියාවක් කොයිතරම් දුරකට බලපානවාද කියන එක පෙන්වන හොඳම සිතියමක්. දවසක් බන්දුමති නගරයේදී මේ පුද්ගලයා දකිනවා සවනක් ගණ බුදුරැස් විහිදුවමින් වැඩ ඉන්න විපස්සී බුදුරජාණන් වහන්සේව. බණ අහලා අතිශයින්ම සිත පැහැදුණු ඔහු පියවර කිහිපයකින් යුත් පූජාවක් සිදු කරනවා. මුලින්ම ඊටාම ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. ඊට පස්සේ එළබෙන වස් කාලය සඳහා මහා සංඝයාට ආරාධනා කරනවා. අවසානයේදී ඒ වස් කාලය නිමා වුණාම සංඝයා වහන්සේලාට පිරිකර සහිතව කටින ජීවරයක් පූජා කරලා මේන් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා දැඩි අධිඨනෙන් ප්‍රාර්ථනා කරනවා. තුන්වන කොටස කටින පූජාවේ ආනිසංස. මේ පියවර තුනෙන් යුක්ත වුණු සරල පූජාව පිටිපස්සේ තියෙන ප්‍රතිඵලය ඇත්තටම අපි කාටවත් හිතාගන්නවත් බැරි තරම් දවන්තයි. නාගිත මහරහතන් වහන්සේම දේශනා කරනවා උතුම් ගුණ ඇති සංඝයාට කටින දානයක් දීමෙන් මම මහා කල්ප 30ක් දුගතියක උපන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ එකම එක පින්කම කල්ප 30ක් පුරාවට ඔහුවට කිසිම දුකක් වේදනාවක් ලං වෙන්න නොදෙන නුබින්දෙන පලිහක් නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇත්තටම පුදුමාකාරයි. මේ බලන්න මේ 34 කියන අංකය කල්ප 18ක් පුරාවට දෙව්ලොව වාසය කරපු ඔහු ඒ කාලේ ඇතුණත 34 වතාවක්ම සක්දෙව් රජු, ඒ කියන්නේ දෙවියන්ගේ රජු විදිහට උපත ලැබලා තියෙනවා. පැහැදිලිවම මේක සාමාන්‍ය පින්කමකින් කවදාවත් ලබා ගන්න පුරුවන් ප්‍රතිඵලයක් නම් නෙවෙයි. ඒ වගේම මුළු ලෝකයටම අධිපති වෙන චක්‍රවර්ති රජු විදියට 84 වතාවක් ඔහු කිරුළු පැලඳලා තියෙනවා. මේ ගැන අපේ මූලාශ්‍රවල තියෙන කාරණේ හරිම අපූර්වයි. කටින චීවරයේ මහනකොට තියටු හැම ඉදිකටු පාරක් ගානටම 34 වතාවක් සක්විති රජ වෙන්න තරම් පිනක් ඒකේ ගැබ්බෙලා තිබුණත් ඔහු සංසාරයේ තවත් ඒ තරම් කාලයක් රැඳිලා නොහිටිය නිසයි මේ 84 වතාවකට ඒක සීමා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට තේරෙනව නේද මේ පිනේ සැබෑම තරම? මේ අඛණ්ඩව ලැබුණු ආශිර්වාද ටික කොහොමද බලන්න? දිව්‍ය ලෝකවල හරි මනුෂ්‍ය ලෝකවල හරි උසස්ම තැන්වල එකෙන්දි රජ කුලවල එහෙමත් නැත්නම් බමුණු කුලවල විතරයි ඔහු උපත ලැබුවේ. උපන් හැම ආත්මයකම කිසිම අඩුවක් නැතිව අසීමිත ධනයක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි, දෙවියන් සහ මිනිසුන් කියන මේ දෙගොල්ලන්ගේම ආදරයට ගෞරවයට හැබතිස්සෙම ලක් වුණා. මේ ඔක්කොම අර ඈත අතීතයේ කරපු එකම එක කටින දානයේ අමිල ප්‍රතිඵල. මේ ආනිසංස කොයිතරම් විශාලද කියන එක තේරුම් ගන්න මූලාශ්‍රය අපිට දෙන උපමාවම අරගෙන බලමු. චක්‍රවාට පර්වතය දක්වා තියෙන මේ මුළු මහත් පෘථිවියම සුදු සේද රෙද්දකින් වහලා දාන්න තරම් පුදුමාකාර ධනස්කන්ධයක් ඔහුට හිමි වෙලා තිබුණා. හිතින් මවා ගන්නත් අමාරු තරමේ අතිශය සුඛෝපභෝගී ඒ වගේම සුරක්ෂිත ජීවිතයක් නේද මේකෙන් පෙන්වන්නේ. හතරවෙනි කොටස. කටිනය යන්නේහි තීරුවා.
අපි මේ ඓතිහාසික කතාවෙන් පොඩ්ඩක් ඔබට ගිහින් මේ සංකල්පයේ භාෂාමය සහ දාර්ශනික තේරුම මොකක්ද කියලා බැලුවොත් කඨිනය කියන වචනේ සෘජු අර්ථය තමයි තද බව, ඝන බව, ශක්තිමත් බව සහ සම්පූර්ණයෙන්ම ස්ථාවර බව. මේ වචනේ තේරුම හරියටම නාගිත තෙරුන් වහන්සේ අත්විඳපු ඒ ආධ්‍යාත්මික යථාර්ථයම අපිට පෙන්වලා දෙනවා. ඒක නිකම්ම తాවකාලික දෙයක් නෙවෙයි. කාලයටවත් අවකාශයටවත් කවදාවත් විනාශ කරන්න බැරි අතිශයින්ම ඝන සහ ශක්තිමත් දෙයක්. පස්වන කොටස විනාශ කළ නොහැකි මහා පින. හැමදේම දි รา පත් වෙන ක්ෂණයකින් වෙනස් වෙන මේ ලෝකයේ ඇතුලේ කටින පූජාවෙන් ලැබෙන පින ස්ථාවර එකක් කියලා හඳුන්වන්නේ ඇයි? අපි මේ දේවල් දෙක සංසන්දනය කරලා බලමු. අපි ජීවිත කාලය පුරාවටම එකතු කරන සාමාන්‍ය භෞතික ධනය ඕනෑම වෙලාවක විනාශ වෙලා යන්න පුළුවන්. සොර සතුරුන්ට ඒක පැහැර ගන්න පුළුවන්. හැබැයි කටින පින කියන ආධ්‍යාත්මික ධනය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක කාටවත් ස්පර්ශ කරන්න බැරි අතිශයින්ම ස්ථාවර සහ යාවජීවව සුරක්ෂිත වත්කමක්. සාමාන්‍යයෙන් අපේ භෞතික දේපල වලට එක එක විදිය තර්ජන එන්න පුරවන්නේ. හැබැයි කටිනියෙන් ජනනය වෙන පින මේ කිසිම දෙයකින් විනාශ කරන්න බෑ. සොරුන්ට හොරකම් කරන්න බෑ. ආණ්ඩුවකට හෝ රජෙකුට රාජසන්තක කරන්න බෑ. අවවෙන් වැස්සෙන් ගින්නෙන් ස්වභාවිකව විනාශ වෙන්නේ නෑ. අඩුම තරමේ විෂකින් අවි ආයුධයකින් නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර බලයකින්වත් මේ පිනට පොඩිම හරි හානියක් කරන්න බෑ. මූලාශ්‍රයේ තියෙන මේ අවසන ගාථාව කොයිතරම් කාව්‍යාත්මකද ඒ වගේම කොච්චර බරවත්ද කියලා බලන්න. කටිනියම් පූජා කිරීමෙන් ලැබෙන පින මහා පොළොව වගේ කම්පා වෙන්නේ නැහැ. මහා මේරු පර්වතය සුළඟට නොසලනවා වගේ කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. හරියට දියමන්ති කන්දක් බිඳින්න බෑ වගේ මේ පිනත් කවදාවත්ම බිඳ වැටෙන්නේ නැහැ. අන්න ඒකයි එහි තියෙන නියම ස්ථාවරත්වය. නාගිත මහරහතන් වහන්සේගේ මේ කතාවෙන් අපිට පැහැදිලිවම පෙන්වලා දෙන්නේ ආධ්‍යාත්මික ආයෝජනයක තියෙන ඒ විස්මයජනක ප්‍රතිලාභයයි. ඉතින් අවසාන වශයෙන් නරඹන හැමෝටම හිතන්න මම මේ ගැඹුරු ප්‍රශ්නේ ඉතිරි කරනවා. తాවකාලික භෞතික දේවල් පසේ දුවන මේ ලෝකේ අපේ අනාගත ආධ්‍යාත්මික ගමනට නොසැලෙන සුරක්ෂිත පදනමක් ගොඩනගා ගන්න නම් අපි අනිවාර්යෙන්ම කළ යුතු ඒ ක්‍රියාව මොකද්ද? මේ විවරණය තුලින් කඨින චීවර පූජාවක තියෙන සුවිශේෂී බලය ගැන ඊටාම පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා.